අර තමන්ට දෙයක් කරන්න ඕනේ, තමන්ගේ වටිනාකම තමන් උපයා ගන්න ඕනේ කියන එකට හැඟීම තිබ්බොත් ඔයාලට දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේ හැඟීම නොදැනෙනකන් දෙයක් කරන්න හරි අමාරුයි. තමන් ගැන ප්‍රශ්න කරන්න එපා. තමන් ගැන විශ්වාසයෙන් තමන්ගේ උපරිමේ කරලා තමන් කවුද කියලා එක සැරයක් බලන්න. නැත්තම් ඔයාලත් ඔයාලා ගැන හිතාගෙන ඉන්න හැමදාම නිකන් ඔහේ පාවෙන හිස් ජීවිතයක් කියලා තමයි ඔයාලත් ඔයා ගැන හිතාගෙන ඉන්නේ. ඔයාවත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ කවදාවත්. ලොකු වැඩකදී. මූ පට්ටම අවධානයෙන් ඉන්නේ මේ පන්තියේ. මොකද්ද වෙන්නේ කියන එක නූ අවධානයෙන් ඉන්නේ. එහෙම අවබෝධයකට, එහෙම අර ඩීප් අවබෝධයකට ජීවිතේ එන්න මොකක් හරි කෙලවීමක් වෙන්න ඕන. මං අවංකවම මහන්සි වුණා. අවංකවම මම මේකට කැප වුණා කියලා කියන්න පුළුවන් නම් වඩා විභාග ඉවර වෙන දවසට එච්චරයි. මට සමහර ළමයි ගැන හිතා ගන්න බෑ. අයි නිකන් ඒ කියන්නේ නිකන් අර විභාගයක් නැහැ වගේ හැසිරෙන්නේ කියලා. ඒ කියන්නේ පව් ඉතින් සිරාවටම. ඒකෙන් කොච්චර ජීවිතේ වෙනස් වුණාද කියලා දන්නේ ඒකෙන් මිනිස්සු ජීවිතේ වෙනස් කරගත්තට පස්සේ. මොකක් හරි කැම්පස් එකකට ගිහලා ඩිග්‍රියක් කරන එකයි මේ chance එක අරන් තමන්ගේ ගැම්මෙන් අර අම්මලා තාත්තලාගේ ණය ගෙවලා කැම්පස් යන එකයි පට්ට වෙනස්. හරිද? ඒ හැංගීම පට්ට වෙනස්. මට තාම තේරෙන්නේ නැහැ. ඒ සමහරුන්ට එක තේරෙන්නේ නැත්තේ කියලා. එහෙනම් අපි අර අවෝඩින් සෙරමනි එකේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ චෙයාමන් 2024 දක්වා හිටපු චෙයාමන් ඇවිල්ලා කියනවා මේ විභාගේ පාස් වුණාම අම්මලා තාත්තලා ඔයාට ණයයි කියලා. අම්මලා තාත්තලා ඔයාට ණයයි කියලා. ඒක අතකට ඒක ඇත්ත. කියන්නේ ඒ මිනිසුන්ට මාර ගෞරවයක් නැදිනේ. මේ කතන්දරේ අහන්න ඕන නම් ඒක මාර ලස්සන කතාවක්. හරිද? ඒකේ කියනවා මේ චෙයාමන් කියනවා එයා යනකොට එයාගේ තාත්තා නැගිටිනවලු. දැන් එයා ඉස්සර පොඩි කාලේ තාත්තා එනකොට එයා නැගිටිනවලු. දැන් එයා යනකොට එයාගේ තාත්තා නැගිටිනවලු. ඒ කතන්දරේ අහන්න. ඒක නිකන් වෙන්න ඕන දෙයක් නෙමෙයිනේ. අපි මොකටද යනකොට අපි යනකොට තාත්තා නැගිටින්නේ. කියලා එයා තාත්තෙන් අහන්න ගියෙත් නැල්ලු. දවසක එයාගේ අම්මා කියන දේ අවුරුදු 50 ගණන් විතර එක්කෙනෙක්. UGC එකේ චෙයාමන් කියන්නේ මිනිස්සෙක් ලංකාවේ ගන්න පුළුවන් ලොකුම තනතුරක්. හරි? එයා කියනවා ඒ තාත්තා නැගිටින්නේ දැන් ඒගොල්ලෝ පොඩි පවුල් වලින් ආපු කට්ටියලු. අර එයාගේ අම්මා හැම පන්සලට ගියාම අම්මාව හඳුන්වන්නේ එයා කලින් ජපුරේ උපකුලපතිතුමා උපකුලපතිතුමාගේ අම්මා කියලාලු තමයි හඳුන්වන්නේ. අර අම්මට පවා ගෞරවයක් ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ පන්සලේ හෝ හම්බෙන මිනිස්සු ඒ අම්මට ගරු කරනවා මේ උපකුලපතිතුමාගේ අම්මා කියලා. ඒ තාත්තට ගරු කරනවල මිනිස්සු උපකුලපතිතුමාගේ තාත්තා කියලා. මම එහෙම තැනකට ගිහින් නැතත් මටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ අම්මට තාත්තට සාමාන්‍ය වරප්‍රසාද වලට වඩා වැඩි වරප්‍රසාද සමහර තැන්වල හම්බෙලා තියෙනවා අනුරාධගේ අම්මා හින්දා. මං එච්චර පොරක් නෙමෙයි. නමුත් අනුරාධගේ තාත්තා හින්දා තාත්තට එහෙම වරප්‍රසාද හම්බෙලා දෙනවා. ඔයාව හඳුන්වන්නේ ඔයාගේ තාත්තගේ නම කියලා එයාගේ පුතා කියලා නම් ඔයා ජීවිතේ ගත්ත එච්චර ඇචීව්මන්ට් එකක් නැහැ. ඔයාගේ අම්මගේ නම කියලා එයාගේ පුතා කියලා නම් ඔයා ගත්ත එච්චර දෙයක් නැහැ. දැන් එහෙම මිනිස්සුත් ඉන්නවා අවුරුදු 40ක් 50ක් ගියාට පස්සේ තඳුන්වන්නේ මෙන්න මෙයාගේ පුතානි කියලා. හැබැයි ඔයාගේ අම්මව තාත්තව අඳුරන්නේ ඔයාගේ නම කියලා. ඔයාගේ අම්මා, ඔයාගේ තාත්තා කියලා නම් ඔයා මේ මිනිස්සුන්ට ලොකු දෙයක් අරන් දීලා තියෙනවා. හරි? මේක කොච්චර වැදගත්ද කියලා ඉතින් කියන්න වචන නැහැ. ඒ නිසා බබාලා වගේ හැසිරෙන්න එපා. කියන්නේ මේ කාලේ මේ විශ්වත්වේ නෙමෙයි O level නෙමෙයි. ෆස්ට් අයි ළමයින්ට එච්චරම සංවේදී නැතුව ඇති. මම මොකක් හරි කරපු පිනකට මට ෆස්ට් අයි වලදී එහෙම හිතුණා. මට හිතුණා අම්මගේ තාත්තගේ සල්ලි නාස්ති කරන්න බෑ මට කැම්පස් එකේ කෝස් එකක් කරන්න මට ප්‍රයිවට් එකකට යන්න පයිලටින් කෝස් එකක් කරන්න මට අම්මගේ තාත්තගේ සල්ලි නාස්ති කරොත් මං ජීවිතේ ලබාගත්ත දෙයක් නැති වෙනවා කියලා මට හිතුණා. ඒ නිසා මං ඒගොල්ලන්ගේ සල්ලි නාස්ති කරන්න නැතුව මම මහන්සි වෙලා උපයා ගත්තා. ඊට පස්සේ මට පයිලටින් කරන්න ඕන වෙච්ච හින්දා මං ඊට පස්සේ මගේ සල්ලි වලින් ඒ කෝස් එකත් කරා. දැන් ඊළඟ අවුරුදු ඉවර වෙන්නත් තියෙනවා. ඒක සෑහෙන අමාරුවෙන් ඉතින් අදගෙන ගියේ. දැන් තව තියෙනවා. ඉතින් තව මාස 8ක 9ක කාලයක් තියෙනවා. එතකොට අර ඒ හැඟීම තිබ්බොත් විතරයි තැනකට යන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ කියන්නේ අර තමන්ට දෙයක් කරන්න ඕනේ, තමන්ගේ වටිනාකම තමන් උපයා ගන්න ඕනේ කියන එකට හැඟීම තිබ්බොත් ඔයාලට දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේ හැඟීම නොදැනෙනකන් දෙයක් කරන්න හරි අමාරුයි. කමන්නේ ඔන්න ඔය එහෙම මිනිස්සුත් ඉන්නවා. කමන්නේ ඔන්න ඔය අම්මලා වියදම් කරයි. ඔය මොකක් හරි කරලා දෙයි. වාහනයක් අරන් දෙයි මට. එහෙම වුණොත් ඉන්නවා. හරිද? එහෙම වුණොත් මම දැකලා තියෙන ඕන තරම්.
නමුත් අර ඒක අර අම්මලා තාත්තලාට ගෙනියන්න පුළුවන් තැනට ආව ගෙනහිල්ලා ප්ලේස් කරාට පස්සේ එච්චරම තමයි. එතනින් එහාට වගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ගන්න බෑ. ඒ කියන්නේ දැන් ඔය සමහර ළමයි මේ දවස්වල මට මැසේජස් දාලා මට කතා කරලා හම්බෙලා අහනවා සර් මට මේ දැන් තත්ත්වෙ මෙන්න මෙච්චරයි S3යි තියෙන්නේ. C3ක් විතර තියෙන්නේ. මට ඒ තුනක් ගන්න පුළුවන් වේද කියලා අහනවා. තමන් ගැන ප්‍රශ්න කරන්න එපා. තමන් ගැන විශ්වාසයෙන් තමන්ගේ උපරිමේ කරලා තමන් කවුද කියලා එක සැරයක් බලන්න. නැත්තම් ඔයාලත් ඔයාලා ගැන හිතාගෙන ඉන්න හැමදාම නිකන් ඔහේ පාවෙන හිස් ජීවිතයක් කියලා තමයි ඔයාලත් ඔයා ගැන හිතාගෙන ඉන්නේ. ඔයාවත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ කවදාවත් ලොකු වැඩකදී. කලින්ම එක එක මිනිසුන්ගෙන් අහා ඉන්න එපා මට S3යි මට C3යි මට B3යි මට A3ක් ගන්න පුළුවන් වේද කියලා අහගෙන ඉන්න එපා. කරලා බලන්න. පොඩ්ඩක් විනයක් ඇතුව වැඩ කරලා බලන්න. ටිකක් අර යකෙක් වගේ ඩෙඩ් ફોකස් එකකට එන්න. ඔය මම දැකලා තියෙනවා තර්ඩ් ෂයි උන් මම පන්ති වල කියනවා තර්ඩ් ෂයි උන් ඇවිල්ලා මේ ඉස්සරහා බෝලිං වල ඉන්නවා අර රොටරි ඔය පළ টොප් ලිස්ට් එකේ ඉන්න කොල්ලෙක් එහෙම ඉන්නවා. මේ ඌ තර්ඩ් ෂයි උට කලින් ෂයි එකේ S එකක් තියෙන. මේ මෙතන මේ කලින් පිස්සු ගල ඉඳලා යාළුවොත් එක්ක ඉඳලා ඊට ටික කාලයක් යනවා ඒව තේරෙන්න දැන් ඔය හිටපු යාළුවෝ නෑ මේ ප්‍රශ්නයක් ආපුවම කවුරුවත් නෑ අනිත් උන් එක එක දේවල් වලට යනවා අපිට ඉන්නේ අපි විතරයි කියලා තේරෙන්න යම් කාලයක් ගත වෙනවා. ඊට පස්සේ උන් ඇවිල්ලා ඉස්සරහා බෝලිං වල එහා පැත්තේ මෙහා පැත්තේ එක කවුද කියලා උඩ වැඩක් නැහැ. උදේ එනවා. එහා පැත්තේ ඉන්නේ යාළුවෙක් නොවෙන්න පුළුවන් එදාට ඉන්න එකෙක් ඉන්නේ. එහා පැත්තේ ඉන්නේ තව එකෙක් ඉන්න පුළුවන් එදාට ඉන්න එකෙක් ඉන්නේ. මූ ඉන්නේ වැඩේ. මූ ෆෝකස් කරගෙන ඉන්නේ. මූ පට්ටම අවධානයෙන් ඉන්නේ මේ පන්තියේ. මොකද්ද වෙන්නේ කියන එක නූ අවධානයෙන් ඉන්නේ. එහෙම අවබෝධයකට එහෙම අර ඩීප් අවබෝධයකට ජීවිතේ එන්න මොකක් හරි කෙලවීමක් වෙන්න ඕනේ. මනුස්සයෙක්ට. එක්කෝ ෂයි එකක් ෆේල් වෙන්න ඕනේ. එහෙම නැත්තම් සමහරලාට තමන් අර තමන් හින ලොකු කරගෙන හිටපු දෙයක් නැති වෙන්න ඕනේ. දැන් මේ දවස්වල ඕන තරම් FAS එම නැති වෙනවා තියෙන්නේ උන්ට. ලොකු කරගෙන තිබිච්ච දෙයක් නැති වෙන්න ඕනේ. ඒතර තේරෙනවා තමන්ව නිකන් අවලංගු කාසියක් වගේ විසික් වෙලා ගියා. අර ගොඩක් දෙයක් අවබෝධ වෙලා යනටක් ගාලා. ඊට පස්සේ තේරෙනවා තමන්ගේ ජීවිතේ තමන්ට දෙයක් තියෙන්නේ තමන් දෙයක් ගොඩ නැංගුවොත් පමණයි කියලා. තමන් දෙයක් හැදුවොත් විතරයි. තමන්ට වටිනාකමක් තියෙන්නේ. කොල්ලෙක්ටද කෙල්ලෙක්ටද තමන්ට වැලියු එකක් තියෙන්නේ තමන් දෙයක් හැදුවොත් විතරයි. ඒ වැලියු එක තමන් උපයාගත්තොත් විතරයි එන්නේ. හරි. ඒ හින්දා හිතලා වැඩ කරන්න. දවස් 29ක් කියන්නේ කොච්චර ලොකු වෙලාවක්ද? කොච්චර දෙයක් කර හැකිද? හැබැයි ඉතින් පට්ට විනයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මම මේකේ ගේම ගහනවා කියලා විනයක් තියෙන්න ඕනේ. එහෙම විනයක් තිබ්බට බෑ. ඊට පස්සේ තමන් ඒකට අදාළ දැන් ගොඩක් කිවුන්ට ගෝල් එකක් තියෙනවා. මං කරන්න ඕනේ කියලා හිතෙනවා. ඊළඟ මොහොතේ ආයිත් වෙන පිස්සුවක් කරනවා. ආයිත් කම්මැලි. ආයිත් එහා පැත්තකට එක්ක කතාවක් දානවා. ආයිත් නිදිමතයි. පට්ට අපරාධ මේක විශ්ුනොත් පට්ටම අපරාධ. මේ chance එක කියන්න තේරෙන්නේ නැහැ මේකේ වටිනාකම. ඒක කරගත්ත මිනිස්සෙක් තමයි ඒකේ වටිනාකම දන්නේ. මං කියන්නේ මේ එහෙමයි. ඔයා ගිහිල්ලා මේකේ කෝස් එකක් කරලා රස්සාවක් කරනවා කියන එක එකක්. සමහරට ඒ රස්සාවේ පඩිය පොඩි ගාණක් වෙන්නත් පුළුවන්. ඊට වඩා මේකෙන් ඔයා ගැන හදාගන්න විශ්වාසය වෙන කිසි දෙයකින් හදන්න බෑ. හරි. ඔයා මාර විශ්වාසයක් ඔයා ගැන හදන්න මේක කරගත්තොත් එහෙම. ඕන දෙයකට අත ගහන්න බය නැතුව අත ගන්නවා. මම එහෙම මේ ටියුෂන් වල කරපු ගොඩක් දේවල් කවදාවත් කවුරුවත් කරපු නැති දේවල්. මං මේ හැම එකටම අත ගැහුවේ මට මං ගැන තියෙන ෂුවර් එක හින්දා. කවුරුවත් කරපු නැති ගොඩක් දේවල් අපි කරා. මට මං ගැන ෂුවර්. මං දන්නවා මම දෙයක් කරලා හරියට කරලා තියෙනවා. එහෙනම් මං අලුත් දෙයක් කරලා ඒකත් මං හරියට කරයි කියලා විශ්වාසයක් මම ළඟ තියෙනවා. ඔය කියන විශ්වාසය උපය ගන්න වෙන විදියක් නැහැ. Tamanට මොකක් හරි ඕ වගේ හෙන බරපතල බාධකයක් ජයගෙන තමයි ওই විශ්වාසය උපය ගන්න වෙන්නේ. එතනින් පස්සේ තමයි අර ලෝකේ 197ක් විතර මිනිස්සු ඉන්න 97ක් නෙමෙයි. මේ ලෝකේ සතුටින් අර නිකන් අර ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් තියාගෙන ඉන්න මිනිස්සු 101යි. කැමති දෙයක් ගන්න පුළුවන්, කැමති තැනක යන්න පුළුවන්. අර ජීවත් වීම ගැන සතුටින් ජීවත් වෙන මිනිස්සු 101යිනේ. 199ක් එදිනෙදා ප්‍රශ්නවල ඉන්නේ. හෙට බිල ගෙවා ගන්නේ කොහොමද? දැන් ඕන තරම් ඉන්නේ මිනිස්සු එහෙමනේ. වාහන ඕන තරම් මේ දකින්නවා පොඩි වාහනයක්වත් ගන්නෙ කොහොමද? ප්‍රශ්නවලදී ඉන්නේ 199ක්. මේ නිකන් නෙමෙයි. මේ විනය නැතිකම එච්චරයි. මුළු කාලේ මේ මිනිසුන්ට ලොකු හීන තියෙනවා. ඒත් විනයක් නැහැ. ඒක පවත්වා ගන්න බෑ. මොකක් හරි මොටිවේෂන් වීඩියෝ එකක් බලනවා එදාට හිතෙනවා හරි මං වැඩේ කරනවා කියලා ඊළඟ වෙලාවේ ආයිත් සාමාන්‍ය ගුණාම තමයි. හරි. ඒ නිසා මේක හිතට අරගෙන කරගත්තොත්
මේ දවස් 29ත් ඇති ඔයාගේ අකුරු දෙකක් විතර වෙනස් කරගන්න. හරිද? ඒ කියන්නේ ප්‍රතිඵලයේ අකුරු දෙකක් විතර උඩ දාගන්න මේ දවස් 29ත් ඇති. හැබැයි ඉතින් ලොකු ගේමක්. ලොකු ගේමක්. පට්ටම ගේමක්. හැබැයි ඉතින් මං වගකීමෙන් කියනවා ඔයා හරියට ફોකස් කරලා ඔය නිදිමත බඩගිනි ආරාමයේ වගේ හිතන නිකන් අර නිකන් සිල්ලර ජීවිතයක් වෙන්න එපා අපරාධය. නිකන් ඔහේ කවුරු හරි නිකන් මොකද්ද එහෙනම් මෙච්චර මේ දඟලන්නේ මැත්ස් කරලා සයන්ස් කරලා අපරාධෙනි මොනවා හරි වෙන සබ්ජෙක්ට් එකක් කරලා කැම්පස් යන්නත් තිබ්බා. ඔහේ ජීවත් වෙන්න ඕන නම් එහෙනම් මේ සෙකන්ඩ් ෂෝ එකක් තර්ඩ් ෂෝ එකක් කරන්න ඕනෙත් නෑ කවුරු හරි කරනවා නම්. මොකක් හරි ඔය ජොබ් එකක් හොයාගත්තා කියන්නේ කොච්චර ජොබ් තියෙනවද මිනිස්සුන්ට ලංකාවේ? හරි. මහන්සි වෙන්න මේ වැඩේට. මම මේ කියන්නේ කාටවත් වැරද්දක් කියනවා නෙමෙයි. මම කියන්නේ අවංකව මහන්සි වෙන්න. කවුරුවත් අවංකව මහන්සි වෙන්නේ නැහැ. කිසි දෙයකට අවංකව මහන්සි වෙන්නේ. මම ගොඩාක් වෙලාවට කෑම කන්නේ වාහනේ යන ගමන්. හරි? මට විභාගයක් තියෙනවා නම් පාඩම් කරන්නේ මට පාඩම් කරන්න බෑ වාහනේ යන ගමන් පාඩම් කරන්න බෑ. ලැප් එකක් ෆෝන් එකක් iPad එකක් තියාගෙන බලන්න බෑ. මගේ අර පොඩි අවුලක් තියෙනවා මේ සමහර ගොඩක් කටට තියෙනවා ඒක. මේ බලන්න බෑ මේක හෙල්ලෙනකොට ඔලුව රිදෙනවා. හිතන්නවත් මාරම අමාරුයි බලන්න. ඉතින් කරන්න දෙයක් නැතිකමට මම මේ විභාග වලට පාඩම් කරේ ඕනේ තරම් වාහනවල යන ගමන් මම කරේ ඒ PDF ටික අරගෙන ටෙක්ස්ට් ටු ස්පීච් කියලා ඇප් තියෙන්නේ. අර ඒ ටෙක්ස්ට් එක දැම්මා මේක කියවන්නේ. ඒ කියවන ඇප් එකට දාගෙන සද්ද අහගෙන තමයි විභාග වලට පාඩම් කරේ. මම වැඩි හරියක් විභාග ලියලා තියෙන්නේ එහෙම පාඩම් කරලා. මොකද මට බලන්න බෑ ඒක. ගොඩක් වෙලාවට දැන් ওই පන්ති වල ඉඳන් කැම්පස් හරි ඒ මොකක් හරි කෝස් එකේ වැඩ කරලා හරි යනවා නම් ඇඳුම් මාරු කරන්නේ වාහනේ. හරි. ඉතින් එහෙම දේවල් වලින් පස්සේ තමයි මේ ලබා ගන්න ජයග්‍රහණය මනුස්සයට එන්නේ. රෝස මලක් වගේ ඉඳලා නෙමෙයි. ඒක තමයි කැපකිරීම. ඒකට තමයි රිටර්න් එකක් දෙන්නේ. ඒ කැපකිරීම නැතුව රිටර්න් එක විතරක් බලාපොරොත්තු වෙන්න එපා. කැපකිරීම තිබ්බොත් රිටර්න් එක හම්බෙයි. කැපකිරීම නැතුව රිටර්න් එක විතරක් බොරුවට බලාගෙන මේ මට මෙහෙම වෙන්න පුළුවන් වුණොත් හොඳයි. මට මෙහෙම වාහනයක් ගන්න පුළුවන් වුණොත් හොඳයි. මෙහෙම ජීවිතයක් ගෙවන්න පුළුවන් වුණොත් හොඳයි. වැඩක් නැහැ වෙන්නේ නැහැ ඉතින්. එහෙම වෙන්නේ නැහැ. හරි? එහෙම වෙන්නේ නැහැ ඉතින්. ඒ නිසා ඔයාට වැඩි ඕනේ මේ දවස් 29 ඉවර වෙද්දී මම සිරාවට මේකට අන්තිම දවස් 29 හරි මං අවංකවම මහන්සි වුණා. අවංකවම මම මේකට කැප වුණා කියලා කියන්න පුළුවන් නම් ඔයාලට විභාග ඉවර වෙන දවසට එච්චරයි. ඒ ඇති. මෙච්චර කාලයක් වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ. පහුගිය අවුරුද්දේ හෝ අවුරුදු දෙකේ හෝ වෙච්ච දේවල් හෝ මේ මොහොත දක්වා වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. තව දවස් 29යි විභාග දවස් 10ක් 15ක් තියෙනවා. දවස් 39ක් විතර තියෙනවානේ. ඔය ටික ඉවර වෙලා කෙමිස්ට්‍රි පේපරේ හරි ICT පේපරේ ලියලා ගෙදර යද්දී හරි මම මගේ අන්තිම මාසේ උපරිම ගේම දුන්නා. ආයි මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. උපරිම කරා කියලා කියන්න පුළුවන් ගන්නට හැදුනොත් හිත එච්චරයි. හැබැයි ඒන කොටත් හිතුනොත් එහෙම අපරාධේ මට තව ටිකක් මේ අන්තිම මාසේ කරන්න තිබ්බ කියලා එහෙම වෙන්න බෑ. මහන්සි වෙන්න මේකට. හරි?